guys, welcome to the Travel with Satyantari YouTube channel. මේ අගෝස්තු 7 වෙනිදා ඒ කියන්නේ මගේ වෙඩින් එක තිබ්බේ අගෝස්තු 8 වෙනිදා මම 7 වෙනිදා ගෙදරින් යනවා. ඇත්තටම එදා මාරම දුකක් කියලා නෝචින නැහැ. අම්මව දාලා යන දුකයි මගේ තාත්තා රට හිටියේ ඒ වෙනකොට. එතකොට මට ගොඩක් දාලා යන්න බැරි. එකම කියන ඔය ඉන්නේ මට වචන නැහැ. ඇත්තටම යව දාලා යන්න පුදුම දුකක් තිබ්බේ. මේ මගේ එකම සහෝදරයා තුවගේ බැඳීමක් නැහැ. අපි දෙන්න අතර තියෙන එකයි මම ප්‍රෙස් කරගත්තේ මගේ ටිකකට කියලා. එතකොට එයා තමයි ප්‍රශ්න කරන්නේ. මගේ බ්‍රයිඩ්ස්මේඩ්ලා ටිකක් එතන රෙඩි වෙන ගමන් ඉන්නේ. මගේ බ්‍රයිඩ්ස්මේඩ්ලා ටිකේ මගේ නංගි මගේ හද මෙයාට දෙන්නයි. Finally, මම රෙඩි වෙලා දැන් ෆොටෝස් වලට යන්න ලෑස්ති වෙනවා. අම්මයි මල් දාලා වතුර එක කොහොමද ඉස්සරහට ඇවිල්ලා. අය අපේ ෆස්ට් ලුක් එක අපේ ෆොටෝස් කරලා අපේ සින්හාරගේ. එතකොට අය දැන් හැමෝම දැකලත් නෑ මම යාව දැකලත් නෑ so excited. ඉතින් අය දැන් පෝස්ට් කරන ෆොටෝස් වලට වීඩියෝස් වලට ඉතින් අපි බලමු කියන්නේ කියලා. ඇත්තටම මම දැන් excited හිතාගන්න බැරි දවසක් මගේ මම හිතපු ලුක් එක හැමදේම මට විදිහටම තිබ්බ. ඔන්න දැන් මාව දැකලා ඊට පස්සේ අපි චර්ච් එකට යනවා. මගේ හැමදේම තිබුණේ අයියා. එතකොට සාක්ෂියට සයින් කරන්න තියෙන දෙයක් තමයි. ඔය දැන් අපි හොටල් එකට චර්ච් එකට කොහොමද චර්ච් මාසෙක කොහොමද හොටල් එකට ඩ්‍රීම් වෙඩින් එකක් මම හිතපු ඩ්‍රීම් වෙඩින් එක තමයි මේ තියෙන්නේ. හැමදේම විදේශ ෂූට් එක කරන්න බැරි වුණා. ඉතින් අපි ගොයින වීකේ ෂූට් එකක් කරන ගමන් ඉන්නේ. කේදී චේන්ජ් වෙලා අපි එන්ට්‍රන්ස් එකේ පොඩි ඩාන්ස් එකක් කරනවා. ඔය අපේ ෆස්ට් ඩාන්ස් එක as a husband and wife විදිහට කරන. එයා ඇත්තටම නටන්නේ නැහැ. නටන්න බෑ කිය තමයි හිටියේ. එතකොට කොහොමද ඉතින් ගහකට හරි ඉන්නම් කියලා තමයි දැන් ඇවිල්ලා ඔය ඩාන්ස් කරන්නේ. හැබැයි ඉතින් හිතුවට වඩා හොඳයි. ලකුණු දෙන්න පුළුවන් 10න් 9ක් විතර දෙන්න පුළුවන් තැනක තියෙනවා. ඉතින් මට නම් ටිකක් ඉතින් සැටිස් කොහොම වෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ ඔය අපේ ඩාන්ස් එක තමයි කියන්නේ. ඊට පස්සේ ඔය අපේ සර්ප්‍රයිස් ඩාන්ස් එකක් ඉතින් රෙඩි වුණා. මගේ යාළුවෝ ටික තමයි ඩාන්ස් එකේ ඉන්නේ. ඊට පස්සේ ඉතින් මමත් ඉතින් ගිහිල්ලා පොඩ්ඩක් වැනුණා 60 මම දන්නේ නැහැ කොහොමද ඩාන්ස් කරන්න කියලා. මම හිතනවා ඉතින් මට පුළුවන් විදිහට මම ඩාන්ස් එක කරා කියලා. කට්ටිය මම මේක පස්සේ අප්ලෝඩ් කරන්නම් ඔයාලට වෙනම මගේ සර්ප්‍රයිස් ඩාන්ස් එක. එතකොට ඔය ඉතින් අපි ඩාන්ස් කරනවා හිතුවටත් වැඩිය ඉතින් හොඳකට යම් තාක් දුරට හොඳට අපි ඩාන්ස් එක කරා. ඔය මගේ යාළුවෝ ටික කියලා ඉතින් මගේ තනි ඩාන්ස් එකක් දාන්න කියලා. ඊට පස්සේ ඉතින් ඔය මම පොඩ්ඩක් ඉතින් 60 වැදිලා ඉතින් පොඩියට හස්බන්ඩ් සතුටු කරා කියලා මම හිතනවා. පොඩ පැටලෙනවා. අපි හරියට ප්‍රැක්ටිස් උනේත් නැහනේ. ඔය ඊට පස්සේ අපිට ඩාන්ස් ෆ්ලෝර් එක ඕපන් වෙලා කට්ටිය ඉතින් ඩාන්ස් කරනවා හිටියේ නැහැ. ඉතින් කොහේ ගියත් මගේ හොඳම යාළුවා මගේ බෙස්ටි තමයි ඉන්නේ. අපි දෙන්නේ ඉතින් කොහේ ගියත් ඉතින් නටන ඔය ස්ටෙප්ස් ටිකම තමයි අපි දෙන්නේ. ඉතින් බෙයිදී අපි දෙන්න කොහේ ගියත් ඉතින් කවුරු නටුවත් එකයි නැතත් එකයි කියලා අපි දෙන්නේ ඉතින් ඩාන්ස් ෆ්ලෝර් එකට ගිහිල්ලා ඔය විදිහට ඉතින් පිස්සනට ටික තමයි කරන්නේ. පස්සේ ඉතින් කට්ටිය එනවා. ඉතින් මගේ දවස මම එන්ජොයි කරන්න ඕනේ කියලා මම හිතනවා. ඉතින් මම හින්දා මම
එන්ජොයි කරා මගේ දවස. මම පිස්සෙක් වගේ නටනවා. ඉතින් නටනවා දුකයි හැමදේම. කියන්නේ ගෙදර අයව දාලා යන්න තමයි මට ගොඩාක්ම දුක. ගෙදරටම වෙලා හැදිලා මට දරා ගන්න බැහැ. ඉතින් එහෙම බලනකොට බට් හැමෝටම අපිට යන්න ඕන කාලයක් වෙනවා ගෙදර අයව දාලා. ඒකට ඉතින් යන්න වෙනවා. ඉතින් එහෙම තමයි උනේ. ඔය ඉතින් දැන් පිස්සු වගේ නටලා අන්තිමේ අඬනවා. පිස්සෙක් වගේ නටුවට අන්තිමේදී මාර විදිහට මං අඬන්න ගත්තේ. මොකද මට දාලා යන්න දුකයි. මගේ අම්මා අයියා නංගි තාත්තා නම් රටේ වෙල හිටියේ. මං ඉතින් අතන නටලා දැන් ඉතින් අඬනවා. මේ තියෙන්නේ අපේ thank you card එක.